ලක් එක නැහැ කියලා හිතන් හිටපු කෙනෙක් විදියට මම මගේ ගාවට ලක් එක ගෙන්න ගත්ත හැටි මේ වීඩියෝ එකේ කතා කරමු. පොඩ්ඩක් මේක ඉමේජින් කරගන්න. ඔයා අඹ ගහක් ගාවට ගිහිල්ලා ඔයාගේ ඇස් දෙකම බ්ලයින්ඩ් ෆෝල්ඩ් කරගෙන ඇස් දෙක බැඳගෙන ඒ අඹ ගහට ගල් ගහන්න පටන් ගන්නවා. සමහරක් වෙලාවට ලක් එකට ඔයාට අඹ ගෙඩියක් කඩා ගන්න පුළුවන් වෙයි. හැබැයි ගොඩක් වෙලාවට ගොඩක් දවස් වලට වෙන්නේ ඔයාගේ ටයිම් එකයි එනර්ජි එකයි බොරුවට නාස්ති වෙන එක. අනිත් පැත්තෙන් හිතලා බලන්න ඔයා ලක් එක ගැන හිත ඉන්නේ නැතුව ඔයා ගිහලා බ්ලයින්ඩ් ෆෝල්ඩ් එක ගලවලා ගලක් අරගෙන හොඳට ඒම් කරලා අඹ ගහ දිහාට බලලා ගහනවා. බොහෝ දුරට කලින් බ්ලයින්ඩ් ෆෝල්ඩ් වුණාට වඩා ලොකු chance එකක් තියෙනවා දැන් ඔයාට අඹ ගෙඩියක් කඩා ගන්න පුළුවන් වෙන්න. ඔයාගේ ටයිම් එකයි එනර්ජි එකයි ගොඩාක් වෙලාවට නාස්ති වෙන එක ගොඩක් අඩු කරගන්න පුළුවන්. ඔන්න ඕක තමයි වෙනස. තමන් කරන ඕනම වැඩක් හරියයි කියලා හෝප් කරන එකයි තමන් කරන වැඩක් හරියයි කියලා ඉමේජින් කරගන්න එකයි අනිත් පැත්තට ඒ තමන් කරන වැඩේට ප්‍රිපෙයාර් වෙලා තමන්ගේ හෝම්වර්ක් එක කරලා ඒකට try out කරන එකයි වෙනස. බිස්නස් වර්ල්ඩ් එකේදී එහෙම නැත්නම් entrepreneur කෙනෙක් විදිහට අපි මේ aim කරන එකට කියනවා තමන්ගේ හෝම්වර්ක් එක හරියට කරනවා කියලා. ඒ කියන්නේ තමන් ඉස්සරහට කරන් ඉන්න වැඩේ හරියට රිසර්ච් කරලා තමන්ට ඕන කරන ටෙස්ටිං ටික කරලා තමන්ගේ ගේම් එක හරියට ප්ලේ කරන්න රෙඩි වෙලා එන එක. හැබැයි මේ ලක් එක ගැන සයන්ස් එක්ස්පෙරිමන්ට්ස් කරපු සයිකොලොජිස්ට් කෙනෙක් ඉන්නවා මනෝවිද්‍යාඥයෙක් ඉන්නවා. එයාගේ නම රිචඩ් වයිස්මන්. වයිස්මන් අවුරුදු 10ක් තිස්සේ එක එක්ස්පෙරිමන්ට් එකක් කරා. ඒ මොකද්ද? එයා තමන් ලකී කියලා තමන්ව හඳුන්වා ගන්න අයවයි තමන් අන්ලකී කියලා තමන්ව හඳුන්වා ගන්න අයවයි එක ගෲප් එකකට දාලා එක්ස්පෙරිමන්ට් කරන්න පටන් ගත්තා. මොකක්ද මේ ලක් එක? ඒක ඇත්තක්ද? එහෙම නැත්නම් ඒක බොරුවක්ද? කට්ටියගේ ඔළුවේද මේක තියෙන්නේ? එහෙම නැත්නම් ඉපදෙද්දිම මිනිස්සු ලකී වෙලා ඉපදෙනවද? ඔන්න ඔය දේවල් හැම දෙයක්ම හරියටම සයන්ටිෆිකලි ටෙස්ට් කරගන්න. මෙතනදී ආ කරපු එක එක්ස්පෙරිමන්ට් එකක් තමයි එයා මේ ලකී කියන කට්ටියටයි අන්ලකී කියන කට්ටියටයි මේ ලකී යන අන්ලකී කියන්නේ තමන් ගැන හඳුන්වා දෙන විදිය. එයා මෙතනදී කරපු දෙයක් තමයි තමන් ලකී කියන කට්ටියටයි තමන් අන්ලකී කියන කට්ටියටයි නිවුස් පේපර් එකක් දීලා කිව්වා මේකේ පින්තූර කීයක් තියෙනවද කියලා ගණන් කරලා දෙන්න කියලා. හැබැයි මේ නිවුස් පේපර් එකේ මැදක් කියවගෙන යද්දි ලොකුවට ලියලා තිබ්බා කියවන එක නවත්තන්න මේකේ ෆොටෝස් පින්තූර 43ක් තමයි තියෙන්නේ කියලා. ඉතින් මේ තමන් ලකී කියලා හිතන කට්ටිය තමන් ලකී කියලා බිලීව් කරන කට්ටිය මේක දැකලා 43යි කියන උත්තරේ දුන්නා ඉක්මනින්ම වැඩේ ඉවර කරා. හැබැයි තමන් අන්ලකී කියලා හැමතිස්සෙම හිතන කට්ටිය තමන් අන්ලකී කියලා බිලීව් කරන කට්ටිය එහෙම එකක් දැක්කේ නැහැ. පින්තූර විතරයි හොය හිටියේ. යාලා පින්තූර ටික බල පින්තූර ගණන් කර ලොකු වෙලාවක් ඒකට යෙදුවා. ලොකු වෙලාවක් ගියා යාර ටාස්ක් එක ඉවර කරන්න. ඉතින් අන්ලකී කියලා තමන් බිලීව් කරන කට්ටිය ගොඩාක් වෙලා අරගෙන ඒ ටාස්ක් එක කළාට තමන් ලකී කියලා බිලීව් කරන කට්ටිය අරක ඉක්මනට දැක්කා. මොකද්ද මේකේ පාඩම? ලකීද අන්ලකීද කියලා තමන් හිතන් ඉන්න එක අනුව තමන්ගේ බිහේවියර් එකත් වෙනස් වෙන්න පුළුවන්. තමන් ලකීද අන්ලකීද කියන එක තමන් වැඩකට try out කරන විදිය, තමන් වැඩකට උත්සාහ කරන විදිය, එහෙම නැත්නම් තමන් වැඩක් බාරගත්තට පස්සේ ඒක කරන විදිය, තමන් දෙයක් දිහා දකින විදියෙන් තමන් opportunity කොහොමද දකින්න කියන එකෙන් වෙනස් කියන එක වයිස්මන්ට තේරුම් ගියා. ඉතින් මේ එක්ස්පෙරිමන්ට් එක අවුරුදු 10ක් තිස්සේ එහෙම නැත්නම් ගොඩ කාලයක් තිස්සේ කළාට පස්සේ වයිස්මන් දේවල් 4ක් හොයාගත්ත ලකී මිනිස්සු ගැන. ඒකේ නම්බර් 1 තමයි ලකී මිනිස්සු තමන්ට තියෙන opportunities ප්‍රමාණය හැමතිස්සෙම වැඩි කරගන්නවා. එයාලා දැනුවත්ව හෝ නොදැනුවත්ව. ඒ කියන්නේ යාලා හැමතිස්සෙම තමන්ට හම්බෙන්න තියෙන මිනිස්සු ප්‍රමාණය කොහොමද වැඩි කරගන්නේ? තමන්ට එක්ස්පෝස් වෙන පරිසරය කොහොමද වැඩි කරගන්නේ? තමන් අලුතෙන් දේවල් try out කරන්න රිසර්ච් කරන්න ඕනේ මොනවද? ඔන්න ඔය විදිහට එකම තැන එකම දේ try out කර ඉන්න නැතුව තමන්ට තව opportunities වැඩි කරගන්න පුළුවන් දේවල් ගැන හොයලා බලනවා. දෙවෙනි එක තමයි එයාලා තමන්ගේ intuition එකට අහුම්කම් දෙනවා. ඒ කියන්නේ තමන්ගේ ඔළුවට නිකන් random thoughts නෙමෙයි තමන් observe කරපු දේවලුයි තමන් experience කරන දේවලුයි එකට එකතු කරලා හරි decision වලට යනවා. ඒ කියන්නේ experience plus observations equals better decisions. තමන් homework කරනවා කියන්නේ තමන් research කරනවා කියන්නේ තමන් වැඩේ ඉන්නවා කියන්නේ තමන්ට automatically මේ දේවල් click වෙනවා දැක්කහම opportunity එකක් grasp කරගන්න පුළුවන් වෙනවා. number 3 ඒ කියන්නේ තුන්වෙනි කාරණාව තමයි එයාලා හැමතිස්සෙම positive දේවල් හොඳ දේවල් බලාපොරොත්තු වෙනවා. මේක නිකන් මේ බොරු ඔලුවට දාගත්ත random positivity එක නෙවෙයි. මේක තමන් කරන වැඩක අපි හිතමු මේක තමන් වැඩක් කරද්දී තමන් පොඩ්ඩක් හරි හිතපු නැති ඩයිරෙක්ෂන් එකකට තමන්ගේ වැඩේ යනවා නම් තමන් හිතමු නැති දිශාවකට තමන්ගේ වැඩේ යනවා නම් ආපෝ මේක හරියන්නේ නැහැ මගේ යාළුවොත් මේක හරියන්නේ නැහැ කියලා කිව්වා මේක කොච්චර try කරත් නෙගටිව් පැත්තකටම යන්නේ කියන එක මයින්ඩ්සෙට් එකට දාගන්න නැතුව හරි මට ඉෂුව එකක් ආවා මම කොහොමද ඒක හරි ගස්සගන්නේ මට ප්‍රශ්නයක් ආවා කොහොමද මම ඒක හදාගන්නේ අන්න ඒ විදිහට හැම දෙයකම තියෙන පොසිටිවිටි එක පැත්තට හරව ගන්න තියෙන උනන්දුවක් මේ ලකී අය ගාව තියෙනවා කියලා එයා හොයාගත්තා. number 4 මේක ගොඩක් important. එයාලා bad luck එක තමන්ගේ good luck එක විදියට හරව ගන්න දක්ෂයි. ඒ කියන්නේ අපි කරපු වැඩක් හරි ගියේ නැත්නම් එයාලා හිතන්නේ ආපෝ හරි ගියේ නැහැ මං ආයෙ කිසිම දෙයක් try කරන්නේ නැහැ මට ආයෙ ඉඳලා වැඩකුත් නැහැ මට කරන දේ හරියන්නේ නැහැ. ওই විදිහට ඒක දිහා බලන්නේ නැහැ. එයාලා කරන්නේ
මම මේ වරද්දාගත් එකෙන් මට මේ වැරදුන එකෙන් මොනවද ඉගෙන ගන්න තියෙන්නේ? ආය පාරක් කොහොමද නැගිටින්නේ? මේක අවොයිඩ් කරගෙන ඊළඟ පාර කොහොමද try කරන්නේ? අන්න ඒ වගේ උත්සාහයක්, අන්න ඒ වගේ drive එකක් ඒගොල්ලෝගේ ඔළුවේ හැමතිස්සෙම වැඩ කරනවා. මේක ගොඩක් help වෙනවා තමන් කරන වැඩේ කවදා හරි සාර්ථක කරගන්න. කවදා හරි තමන්ගේ ගාවට ලක් එක ගෙන්න ගන්න. ඇත්තටම ඉතින් entrepreneurship එක කියන්නේත් ඕක තමයි. fail වෙනවා, නැගිටිනවා, ආයෙ ඉගෙන ගන්නවා, ආයෙ ඒක try out කරනවා, ආයෙ fail වෙනවා, ආයෙ නැගිටිනවා, ආයෙ try out කරනවා, කවදා හරි හරියනවා. මොකද මතක තියාගන්න ඔයා ෆේල් වෙන්න පුළුවන් ලක්ෂ පාරක්. හැබැයි ඔයා හරියන්න ඕනේ එක පාරක් විතරයි. හරි. අපි ආයෙම අර අඹ ගහ යටට. මෙතනදී මේ අඹ ගහට වැරදියට එම් කරනවා කියන්නේ මොකද්ද? එහෙම නැත්නම් බ්ලයින්ඩ් ෆෝල්ඩ් කරගෙන එම් කරනවා කියන්නේ මොකද්ද? මෙතනදී මේ අඹ ගහට බ්ලයින්ඩ් ෆෝල්ඩ් එකක් දාගෙන ගල් ගහනවා කියන්නේ මොකද්ද? ඒ කියන්නේ හරියට ඔයා එම් එකක් නැතුව දෙයක් try කරනවා වගේ. ඔයා කිසිම රිසර්ච් එකක් නැතුව මාකට් එකකට ටැප් කරනවා වගේ. ඔයා කිසිම ස්ට්‍රැටජි එකක් නැතුව ඇඩ්වර්ටයිස්මන්ට්ස් වලට සල්ලි ස්පෙන්ඩ් කරනවා වගේ. ඔයා කිසිම මිනිහෙක් එක්ක කතා කරන්නේ නැතුව අලුත් ඉන්ඩස්ට්‍රි එකකට ගියා වගේ. කොහොම හරි ඔයා ගහන ගලක් අඹයකට වදින්න පුළුවන්. හැබැයි ඔයා බ්ලයින්ඩ් ෆෝල්ඩ් කරගෙන මේ අඹ ගහට ගල් ගහන්නේ. එහෙම වෙන්න තියෙන chance එක ගොඩක් අඩුයි ඔයා එහෙම නැතුව කරනවට වඩා. එක්සැම්පල් එකක් විදිහට ගත්තොත් මිනිස්සු 1000ක් දේවල් try කරද්දී මේ ලක් එක නිසා එක සාර්ථක වෙන්නේ එක්කෙනෙක්ට වගේ. 999 දෙනෙක්ම ෆේල් වෙනවා. හැබැයි කවුරුත් ඒක ගැන දන්නේ නැහැ. මොකද හැමෝම කතා කරන්නේ සාර්ථක වුණ කෙනා ගැන. හැමෝම කතා කරන්නේ සාර්ථක වුණ කෙනාගේ ස්ටෝරි එක ගැන. කොහොමද එයා ලකි වුණේ කියන එක ගැන. හැබැයි කවුරුත් දකින්න නැති දේ තමයි අර 999 දෙනෙක් තව ඉන්නවා කවුරුත් කතා කරන්නේ නැති කරපු දේ ෆේල් වෙලා දැන් හොඳ තැනක නෙවෙයි ඉන්නේ කියන. දැන් ඔයා මෙහෙම රැන්ඩම් නම් දෙයක් try කරන්නේ පොඩ්ඩක් හිතලා බලන්න. ඒ 999ට යන්නද chance එක වැඩි අර එක්කෙනාට යන්නද? obviously 14න් කවුරු හරි එක්කෙනෙක්ට යනවා. හැබැයි ඒ එක්කෙනා ඔයා වෙන්න තියෙන chance එක ගොඩක් අඩුයි. මොකද කිසිම leverage එකක් ඔයාට නැහැ. ඔයා කිසිම homework එකක් කරලා ආවේ නැහැ. ඒක නිසා අර 1000ක් දෙනා try කරාට එක්කෙනෙක් සාර්ථක වුණාට ඔයා purely යන්නේ ලක් එකත් එක්ක නම් ඔයා සාර්ථක වෙන්න තියෙන chance එක ගොඩක්ම අඩුයි. හැබැයි අනිත් පැත්තෙන් ඔයා try කරන දේ කරේ ඔයාගේ homework එක කරලා නම්, ඔයා research එකක් කරලා නම්, ඔයාට පුළුවන් තරම් ඔයාගේ පැත්තට තියෙන සම්භාවිතාව probability එක ඔයාට තියෙන odds වැඩි කරගෙන නම් ඔයාට 1000න් එකක් නෙවෙයි සාර්ථක වෙන්න තියෙන chance එක ඊට වඩා ගොඩාක් අඩු වෙන්න පුළුවන්. සමහර වෙලට ඒක දෙකෙන් එකක් වෙන්න පුළුවන්. දෙන්නෙක් try කරොත් එක්කෙනෙක් හරියනවා වෙන්න පුළුවන්. 10න් එක වෙන්න පුළුවන්. 10 දෙනෙක් try කරොත් එක්කෙනෙක් හරියනවා වෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ඔයාට මේ 10න් එකද දෙකෙන් එකද කියන එකේ control එක නැති වුණාට 1000න් එක්කෙනෙක් වෙලා එක සාර්ථක වෙනවට වඩා 10න් එකක් වුණාම ලොකු chance එකක් තියෙනවා ඔයා සාර්ථක වෙන්න. example එකකට 10න් එකයි නම් ඔයාව සාර්ථක වෙන්න තියෙන probability එක ඔයා 10 පාරක් try කරද්දී ඔයා අනිවාර්යෙන් සාර්ථක වෙලා තියෙයි. හැබැයි කිසිම කෙනෙක්ට කිසිම දෙයක් 10 පාරක් try කරන්න බෑ. ඒක නිසා තමයි කියන්නේ ඔයා homework එක කරන්න අමතක කරන්න එපා. ඔයා research එක කරන්න අමතක කරන්න එපා. ඔයාගේ තියෙන odds හැමතිස්සෙම වැඩි කරගන්න try කරන්න ඕනේ. එතකොට විශ්වය ඔයාට ලක් එක අරගෙන එයි. ඒ විශ්වය ඔයාට ආදරේ හින්දාම නෙවෙයි. ඔයා ඒකට try කරපු හින්දා ඔයා ඒකට දෙයක් දුන්න හින්දා. ඔක practically කරන්න පුළුවන් steps 3ක් තියෙනවා. step 1 තමන්ගේ shots ටික වැඩි කරගන්න. ඒ කියන්නේ ගොඩක් මිනිස්සු එක්ක කතා කරන්න, වැඩියෙන් තැන් වලට යන්න, වැඩි දේවල් ගැන ඉගෙන ගන්න. මේකෙන් එකම පාත් එකක යනවට වඩා ඔයාට එක්ස්ප්ලෝර් කරලා බලන්න පුළුවන්. හරි. මේවා තමයි possibilities. මෙච්චර මිනිස්සු ප්‍රමාණයක් මට හම්බුණා. මෙච්චර දේවල් ගැන මම දන්නවා. මට මේක සාර්ථක වෙයි. මම මේකත් try කරනවා. මට තව දෙයක් try කරන්න තියෙනවා. අන්න ඒ විදිහට Taman try කරන shots ගන්න වැඩි කරගන්න. step 2 තමන්ගේ aim එක හරියට හදාගන්න. ඒ කියන්නේ තමන් වැඩක් කරන්න කලින් මිනිස්සු 10 දෙනෙක් එක්ක කතා කරන්න. obviously මේ කතා කරන මිනිස්සු නිකන් random negative මිනිස්සු එක්ක කතා කරන්න එපා. මේ දේවල් ගැන දන්න මිනිස්සු එක්ක කතා කරන්න. තමන්ගේ research එක කරන්න. තමන් මේකෙන් සාර්ථක වෙන්න නම් මොනවද කරන්න ඕනි කියන එක බලන්න. මේක හොඳටම ලෝකේ කරලා තියෙන කෙනෙක් ඉන්නවා නම් එයා ගිය පාර මොකද්ද කියලා study කරන්න. එයා ගිය පාරේ තමනුත් යන්න තමන් මොකද්ද කරන්නේ. ඊටත් එහාට ගිහිල්ලා එයාටත් වඩා තමන් මේ වැඩේ හරියට කරන්න. එයා මුල් කාලේ වැරද්දගත්ත තැන් ටික මග අරගෙන යන්න තමන්ට කරන්න පුළුවන් දේවල් මොනවද කියන එක බලන්න. step 3 තමන් වැටුණට පස්සේ නැගිටින ස්පීඩ් එක හදාගන්න. ඒ කියන්නේ තමන් කරපු දෙයක් මොකක් හරි වැරදුනාට පස්සේ මාසයක් දෙකක් අඬින්නේ නැතුව ඊළඟ දවසේම ආයෙ නැගිටලා හරි මම මොනවද වැරදියට කරේ? මම අලුත් දෙයක් try කරනවද? මම මේකෙන් ඉගෙන ගත්ත දේවල් මොනවද? කොච්චර වුණත් මට නැති වෙන්න දෙයක් නැහැ කියලා එක පොසිටිව් විදිහට ගන්නෙ කොහොමද? අන්නේ විදිහට තමන් වැටුණ තැනින් නැගිටින ස්පීඩ් එක හදා ගන්න try කරන්න. ඒක පුළුවන් තරම් අඩු කරගන්න try කරන්න ඒකට යන වෙලාව. ඉතින් ඔන්න ඕක තමයි ලක් එකේ කතාව. අමතක කරන්න එපා ලෝකේ ඉන්න luckiestම මිනිස්සු තමන්ගේ ගාවට ලක් එක ගෙන්න ගත්තේ ඔහේ ඉඳලා නෙමෙයි. තමන් ඒකට ස්ට්‍රැටජි එකක් හදපු ඉඳලා තමන්ගේ homework එක කරපු ඉඳලා. ඉතින් ඔවත් අනිවාර්යෙන් ඔළුවට දාගන්න ලක් එක තමන්ගේ ගාවට ගෙන්න ගන්න බැරි දෙයක් නෙවෙයි. අල්ලගේ මිනිස්සු කියලා මිනිස්සු කට්ටියක් නැහැ මේ ලෝකේ. ඕනම කෙනෙක්ට ලක් එක තමන් ගාවට ගෙන්න ගන්න පුළුවන් කියලා. ඉතින් අමතක කරන්න එපා මේ වගේ වීඩියෝස් මම දිගටම ගේනවා. මගේ channel එක subscribe කරන්න. සහ ඔයාට මේක ගැන හිතන දේ පහලින් comment එකක් දාගෙන යන්න. see you.